Hello everyone. කොහොමද හැමෝම හොඳින් කියලා හිතනවා. I think පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න ආවේ අද සකේ ගැන. සකේ ගැන පොඩ්ඩක් මගෙන් අහලා තිබ්බා. සිම්පලි මම අදහස් කරොත් සකේ කියන්නේ ඇල්කොහොලික් බෙවරේජ් එකක්. සකේ හදන්නේ ජපාන් වල. ඉතින් සකේ හදන ප්‍රොෆෙක්ෂන් එහෙම නැත්නම් රීජන් අපි ජපාන් වල හඳුන්වන්නේ ප්‍රොෆෙක්ෂන් කියලා. 47ක් තියෙනවා. ඉතින් මේ ප්‍රොෆෙක්ෂන් 47න් එක එක ප්‍රදේශ වලින් සකේ එනවා. ඉතින් සකේ හදන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි රයිස්, koji, water ඒත් එකම yeast. ඉතින් මේ සකේ වලින් 90%ක්ම ප්‍රතිශතයක්ම අන්තර්ගත වෙන්නේ වතුර. ඉතින් වතුර කියන දේ සකේ වලට ගොඩාක්ම වටින දෙයක්. ඒත් එක්කම ජපානයේ තමයි ගොඩක්ම soft water එහෙම නැත්නම් mineral water අපිට දැක බලා ගන්න පුළුවන්. especially නිකාතා කියන region එක. හිරෝෂිමා කියන නගරයේ ආසන්නයේ තියෙන region එකක් මේක. perfection එකක්. නිකාතා වලින් තමයි ගොඩක්ම ප්‍රීමියම් සකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් alcoholic beverage එකක් හදන්නේ ingredients 4ක් යොදාගෙන ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල්. ඒත් එක්කම 90% of sake contain water. Simply ඕක ගන්න තමයි මට සකේ ගැන ඔයගොල්ලන්ට අදහස් කරන්න තියෙන්නේ. සකේ කැටගරයිස් වෙන්නේ කොහොමද? සකේ ස්ටයිල්ස් මොනවද? සකේ බොන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching Wine Man YouTube channel.